මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහුවාංශික උපාය මාර්ග ක්‍රියාකාරී සැලැස්ම 2025-29 සඳහා ක්‍රියාවට නැංවීම සෑම ශ්‍රී ලාංකික දරුවෙකුටම තම උපරිම විභවතාවයන් ළඟා කර ගැනීමට සහාය වන පරිසරයක් සැකසීම සඳහා මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දීලා තියෙනවා. එම ජාතික ප්‍රතිපත්තිය උපාය මාර්ග ක්‍රියාකාරී සැලැස්මක් කරහා ක්‍රියාත්මක කළ යුතු තියෙනවා. ඒ අනුව සියලු පාර්ශ්වකාර ආයතනවල සහභාගීත්වයෙන් මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහුවාංශික උපාය මාර්ග ක්‍රියාකාරී සැලැස්ම 2025-29 සකස් කර ලැබ තියෙනවා. එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම මගින් අවධානමට ලක්විය හැකි හා අවාසිදායක තත්ත්වයක සිටින ළමයින්ට විශේෂ අවධානය යොමු කරමින් සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය, සමාජ සේවා රැකවරණය සහ ආරක්ෂාව වැනි අත්‍යවශ්‍ය සේවා සැපයීමට අපේක්ෂා කරනවා. යනු මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහුවාංශික උපාය මාර්ග ක්‍රියාකාරී සැලැස්ම 2025-29 ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන කාන්තා හා ළමා කටයුතු ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.